Hi guys, on අද Lavender මලක් ෂෝට් ෆිල්ම් එකේ හරියට බැලුවොත් තුන්වෙනි vlog එක. හැබැයි මේ දාන්නෙත් දෙවෙනි vlog එක. මොකද දන්නවද හේතුව? එදා අපි දෙවෙනි vlog එක ෂූට් කරාට අපිට දාන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඇත්තටම එදා අපිට දාන්න තරම් දෙයක් කරගන්න ඕනේ නැහැ. ඇත්තටම වැස්සත් එක්ක ගොඩාක් අපිට කරන්න හිටපු වැඩ ටික බිසි වුණා. අද vlog එකෙන් යන්නේ අද අපි ටිකක් දුර ගමනක් යනවා. අපේ මුරත්තුල්ල තියෙන්නේ අනුරාධපුරේ කැකිරාවේ වර්ෂා හෝටල් එකේ. අද අපි යනවා කලින් දවසේ ගිහිල්ලා කොහමද අපි හෝටල් එක පොඩ්ඩක් මැනේජ් කරගන්න තියෙනවා. ඒ වැඩ ටිකක් කරගන්න තියෙනවා. අපි ඩිරෙක්ට් හම් වෙන්නත් තියෙනවා. අද අපි යනවා කැකිරාවට. මගෙත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ෆිල්ම් එකේ මේ දවස් ටිකේ දැකපු නැති චරිතයක් අපේ බව්වා ඉන්නවා. Hi, guys. Welcome to my one. දසුන් අදපත්තුගේ අලුත්ම ෆිල්ම් එක ලැවන්ඩර් මලක්. මේ ෆිල්ම් එකේ අපේ මුහුණත් තුලලා තියෙනවා මේ මාසේ 28 වෙනිදා වර්ෂා හෝටල් එකේ කැකිරාවේ. ඒකේ අපි එතන වැඩ ටික මැනේජ් කරගන්න අද අපි යනවා කැකිරාවට. ඉස්සරහට තවත් වීඩියෝ එකක් ගේන්න. ඉස්සරහ තවත් ඉදිරි වැඩ කරන්න ගැන. ඉතින් සුබපතරවා මේ වීඩියෝ එක බලන හැමෝටම ඉස්සරහට සුන්දර කැලේ අපි බව්වත් එක ගියොත් ඒ කියන්නේ අපි දෙන්න ගන්න බුදු ආතල් එකක්. එහෙනම් ඉස්සරහට ගිහලා බලමු මොන වගේ ආතල් සෙට් එකද කරදර වේද කියන්න දන්නේ. එහෙනම් අපි සෙට් වෙමු අනුරාධපුරයට යන ගමනේ vlog එකත් එක්ක එකතුලා ඉන්න දිගටම. අපි දැන් වෙලවනා කන්දේ ඉන්නේ. මේ කන්ද සාමාන්‍ය බයික් එකකට යන්න අමාරු කන්දක් තියෙන්නේ. ඒ නිසා අපි මේ සික්සැක් ක්‍රමයට තමයි මේ යන්නේ. මේ බයික් එකේ යන්න බෑ. කොහොමද බෑ. මේ යන්න අමාරු මේ තාම. ගෑනු නඩත්තු කරනවා වගේ නෙවෙයි මේ කන්දපතිය එක. ඉස්සරහින් යන වාහනයකුත් අදින්නේ නැහැ. Hi guys, අපේ අතපත්තු ගියා සල්ලි ගන්න. අපිට දැන් සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා මේ අපේ වාහනේට තෙල් ගහ ගන්න. දැන් ඉතින් ගියා යා බැංකුවට ගිහිල්ලා සල්ලි අරන් එන්න. ඇත්තටම මේ සාමකාමී පරිසරයක් තියෙන. ඇත්තටම නිෂ්කලංක පරිසරයක්. මාරම නිදහසක් තියෙන මේ පරිසරය දැක්කම ගොඩක් නිදහස් පරිසරයක්. අපේ අතපත්තු සල්ලි ගන්නවා. මේ පරිසරය ගොඩක් ලස්සනයි. ඔව් අපේ දසුන් අතපත්තු සල්ලි අරන් එනවා. අලුත් සල්ලි කොළඹ මේ ATM එක බය එන ඒක කියන්නේ පරණ මැෂින් එකක් කොයි බං රිසිට් එක දෙන්න දුන්නේ නැල්ලු කීයද ගයිස් මොකයි අපේ ජීවිතේ මේකයි ජීවිතේ මට ගියාට පස්සේ මේ දොර වහන්න බැරුණා විඳින්න ඕන ජීවිතේ මේක. ඉතින් ගයිස් අපි මේ ලග්ගල ටවුන් එකේ ඉන්නේ. තවත් vlog එකකින් හම්බෙමු. vlog එකක් කොහෙද බං තවත් නගරෙක තවත් නගරකින් හම්බෙමු. එහෙනම් ජය වේවා. අන්න ඩොක්ටර් යප ඇටලෙට දෙන්න බලයිද මේ සෙට් එකක් විතරක් ඔයත් එක අතන පවුණානේ. පවුණාද? ඔව් මේ මෙහෙට දාන්න. කොතන? මෙතන හන්දියක් තියෙන මේ යනකොටම මෙහෙට චූට්ටක් මීටර් 20ක්වත් නැහැ. ඔව් ඒකෙන් තෙල් ගහගෙන හරියට යනවා. පහු කරගෙන දැවිලා තිබුණා. අනික වීඩියෝ වෙන්න පියානෝ සෙට් වුණා මේ. Hi guys, අපි එතන දැන් ඒක කවුද? ඔය කියන්න.
දිට්ට කරපු මොකද දිට්ට කරපු වැඩේනේ. දිට්ට කරපු වැඩේ. ඔන්න බලන්න දිට්ට කරලා තියෙන වැඩේ. අයියෝ පාලම් කැරිලා ඒ ගස් පෙරලලා. මොකද දිට්ට කියන්නේ ලංකාවට විනයක්. පොඩි විනයක්. ලංකාව තව හදන්න ඕනේ. ලංකාව දියුණු කරන්න ඕනේ. මේකට රජය විසින් පියවර ගන්න ඕනේ. ඉතින් රජය අලුත් පියවරක් ගන්නකම් මේ ගම්මානවල මිනිස්සු ජීවත් වෙන්නේ තමන්ගේ කෑම බීම තමන්ට ඕනේ දේවල් හරියට ලැබිලා නැහැ මේ ගමේ. අපිට පේන තරමට මේ ගමේ මිනිස්සුන්ට තාම මොකුත් ලැබිලා නැහැ. මේ ඕන අපිට තාම අතන ඉන්න මිනිස්සුන්ගේ අහලා බලන්න පුළුවන්. අහලා බලමුද? මේ ගම්මානවල මිනිස්සුන්ට මේ දේවල් ලැබිලා තියෙනවද කියලා. නමුත් ඔයාලට බැලුවම පේනවා මේ ගස් වැල් ඔක්කොම විනාශයට පත් වෙලා තියෙනවා. ඒ නිසා සාධාරණ ඉෂ්ට කළා දෙයි කියලා මේ මිනිස්සු බලන් ඇති. ඉතින් ඒ වෙනකම් මේ මිනිස්සු බලන් ඉන්නවා. ඉතින් අපි අනුරාධපුර යන ගමනේ තවත් එක් කොටසක් තමයි දඹුල්ල කියන්නේ. තවත් ඉස්සරහට තව නගර කිහිපයක් හම් වෙනවා. ඒ නගර වලින් අපි හම් වෙනවා. බන්දා සුනා අපි ආපු දුර ලේසි නෑ. අවුලද? මේ බලපන් ටයර් එක එහෙම. කාටු නෑ බා. දෙවිලා තියෙනවා. මාර කුකුල හැරලා දැන් පාරේ යනකොට එච්ච සිද්ධිය බල්ලගේ මහගන්නවා. ඒ කෙල්ල hina වුණා මචං hina වෙලා මාර මාර hinaවක් ඈ. අම්මෝ ඉතින් හිතන්න ළඟට. නෑ මං හිතුවා ඇත්තටම මේ සාමාන්‍ය මොකක් කර කියලා නේද? මම මොකද මේ hina වෙගෙන යන්නේ කියලා. බලද්දි මොනවාර කරාද බං? මචං අර hina වුණා චුට්ටක් හරි දෙන්නේ hina වුණා හරිද? ඊළඟට ඒකි බැලුවා මචං බැලුවා අම්බෝ කොහෙලා ගියා? අපි ඉන්නේ දඹුල්ල පාස් කරගෙන ඉන්නවා. දැන් අනුරාධපුරේට යන්න තව පොඩි වෙලාවකින් අපි අනුරාධපුරේට සපත් වෙනවා. මේන පයිලට්. Hi guys, ඔන්න දැන් මම ඇවිල්ලා ඉන්නේ දැන් දඹුල්ල අපි පහු කරා. තව ටිකයි අපේ ගමනාන්තයේ අවසාන වෙන්න. මාර ලස්සන ලුක් එකක් තියෙන පරිසරයක්, මාරම නිදහස් පරිසරයක්. අපේ දසුනා ඉන්න අතන හරිම charm එකේ ඉන්න කොල්ලෙක්. එයා ආසයි මෙන්න මේ වගේ සබාදහමට. මාරම ලස්සන පරිසරයක් මේ තියෙන්නේ. මේ ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් වලට දකින්න පුළුවන් මනසක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සබාදහම අවලා තියෙන විදිය තමයි මේක. ඉතින්
දඹුල්ල කැකිරාව අනුරාධපුරය කියන්නේ ප්‍රේමණීය නගර කියලා තමයි කියන්නේ. ප්‍රේමණීය නගර මහනුවර කිව්වට ඊට වඩා සාමාන්‍ය අටම ස්ථාන ඒවා තියෙන්නේ අනුරාධපුරේ. ඉතින් උතුරු මැද පළාත ඒ කියන්නේ අපි දැන් පළාත් දෙකක් පහු කරලා ඌව පළාත මධ්‍යම පළාතත් පහු කරලා උතුරු මැද පළාතට දැන් මේ ටිකෙන් ටික ළඟා වුණා. ඊට පස්සේ මේ දැන් ඉන්නේ අපි උතුරු මැද පළාතේ හරියටම කොමරි අද අපේ ගමනාන්තේ කිලෝමීටර් 250කට ආසන්න ගාණක් ආවා. ඉතින් අපි තවත් ඉස්සරහට තවත් වීඩියෝ ගේන්න දසුනා ඉන්නවා. අපි චුට්ටක් ගිහින් දසුනා එක්ක කතා කරමු. දසුනා වරෙන්කෝ උඹට අර මේක දැක්කම මොකද අර ආහසයි ඒ ටික දැක්කම මොනවද හිතෙන්නේ උඹට? ඒක නිකන් මේ අර මේ මාර ගතියක් තියෙනවා. ඒ කියන්නේ මාර ගතියක් කියන මචං සාමාන්‍යයෙන් මහනුවර ප්‍රේමණීය නගරය කිව්වට මම නම් හිතන්නේ අනුරාධපුරේ තමයි මචං නියම ප්‍රේමණීය නගරය. බලපන්. නෑ සීරාම මේ ඒ කියන්නේ මචං මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෑන්ඩර් මල්ට ඔන්න සබාදාමෙමුත් ආශිර්වාදේ කරලා තියෙන්නේ. සිරාට මේ මම නම් කියන්න මචං අනුරාධපුරේ තමයි ප්‍රේමණීය නගරය. ඒ කියන්නේ මචං බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ අටම ස්ථාන ටික ඔක්කොම අනික මචං මේ පාර උනත් බලපන්කෝ. පාර උනත් එහෙම කිසි ස්පීඩ් එකක් නැහැ. ගානලා අර ලයින් එකේ ඉස්සෙල්ලා ඉර තිබ්බනේ. ඉර තිබ්බ ටයිම් එක නම් මරු ඈ. අර ලයින් එකේ. ඉරව ඈ. අපතේ ඉර දැක්කනේ ඔබ. එතන මේ ඊටික මරුවා. ඒ කියන්නේ මචං මේ සුපිරි මේකක් ඈ. ඒ කියන්නේ මේ සබාදහම මචං නියම සබාදහමේ ලස්සනම කාලේ මම හිතන්නේ සන්ධ්‍යා කාලේ. සන්ධ්‍යා කාලේ කියන මචං හවස් කාලේ. අපි එළිය පොස්සෙන්න ඕනේ නේද? කියන බා. ඔව්. ආම්දුර ඉස්සලා මම කියනවා තොපි තේවි හිටපල්ලා කියන අර තේ බොන තර ඉඳන් බා. බව් ඉතින් මොනා කරන්නද? යා මේක මගුල ස්ටාර්ට් වෙන්නේ නැහැ බස්සි. මේ වෙන මෝටාරයක් මේක දික් කරා යන්න බෑ කියන්නේ. ගම. මේ වරෙන් යන්න කොච්චර කිව්වත් අපෝ දිය වැඩි ආකාරය හොඳයි බං. ඒ සංකල්ලා සුද්දා. කැකිරාව ටවුන් එකේ ගයිස් අපි ඉන්නේ. පොලිසිය පේනවා. Hi guys, ඔන්න අපි දැන් ඉන්නේ කැකිරාව ටවුන් එකේ. මේ අපේ සාදු මේ එක යන්න ඒ කියන්නේ අපිව වඩම්මයි යන්න එකක් තමයි අපි මේ මෙතන ඉන්නේ. දැන් අපි ඉන්නේ කැකිරාව ටවුන් එකේ. ඔන්න අපේ ගමනාන්තයේ අවසානයේට දැන් අපි ආවා. හැබැයි මේ වගේම ගමනක්. ගෙදර යද්දි තාම තියෙනවා. හරිද? මල්ලිකටේ. පාන්දර කොමත් අපේ ගමන අවසානයේ පාන්දර 1-2 වෙනකන් වෙන්න පුළුවන්. ඉතින් guys ටිකටම අපිත් එක්ක ඉන්න. ආන්දර කෝල් එකක් ගන්න. ආන්දර ඉන්නන්න බඳලා තියෙනවා. හරිම සතු. කැත වැඩක් ඒක. මේ අර මේ හරප. ඉවසර ගත්තට හරිනේ. නැත්තර එක මෙතනින් කපන්න බෑනේ. ඔය කාර් එක ගන්නත් හරි. කාර් එක ගන්න ඕනේ. අර ඉවස් ගන්න පුළුවන් වැදුනොත් ඉවරයි. බලපෑම. අපි ඉස්සර ඉන්න ඕනේ.
ආම්දුර දුන්න ආතල් එක. මෙන්න මේ වාහනේ වේග පිටිපස්සෙන් තමයි යන්න තියෙන්නේ. ආම්දුර අපිට දුන්න මාර්ගය අතර යන්නේ. දෙන්නකට ගයිස් ආවා. සුදු මහත්තයා Terus demi kata tiada minum. වීඩියෝ වෙනව නේ මචං. වාරස්නේ ඒක තමයි නන්න අපි වැඩේට ඇවිල්ලා ඉන්නේ අපේ දසුන ගලවනවා ගැලවිල්ල කර මෝටාර් එකේ පටි ටික ගලව දැන් අපේ දසුනා දැන් මේක යුද්ධ කරන්න ලෑස්ති වෙන්නේ. දසුනා වැඩේට ලෑස්තිලා ඉන්නේ සුපිරියටම. දසුනා වැඩේට බහැලා ඉන්නේ. ගහන්නේ කොහොමද මේක තමයි ෂුවර් නේ. මේක මේ ඕක බාම් හරි නෑ ඔහොම දිගට දාලා ඕක හදාගන්න තේ විදිය කාපාට තමයි අනේ ෆ්‍රේම් එක ඊයර නරණී පාට ඔක පාට එකම නේ අර සයිස් ෆ්‍රේම් එක මාන්සලේ පස්සේ එහෙම ෆ්‍රේම් එකක් ගැහුවත් පොඩි අවුලක් තියෙනවා. ෆ්‍රේම් එක කොහොමද හිටව? පුටි තුඩ ඇඟල දාන්න. ඒක හේතුවද? පුටි තුඩ ඇඟල දාන්න. මෙන්න මේ පිටිය අර පිටිය මොකටද? අර එහා පිටිය ඒ පිටියනේ තියෙන්නේ. ඔක මොකක්ද හැමයක්වත් අපිට ගහන්න බෑ. මේක හේතු කරන්න හේතු වලට ඒක ඇදේ පිළිවෙල හේතු වල තියෙනවා. කොහේ හරි ඩවුට් එකක් තියන්න බෑ. ඔක දෙන කට්ටිය. නෙක්ස්ට් මේ පොඩ්ඩක් මෙන්න මෙහෙම ගහන්න වෙන්නේ. මෙහෙම ගහලා අර ටිකක් බර වැටෙන්න තියෙන යටින් වා කියන්නේ අර ත්‍රිකෝණේ වගේ ත්‍රිකෝණ වගේ ගහන්න ඕනේ යට. එතන මෙහෙම තල්ලු කරන්න පුළුවන්. අර මම කැමරා රොටේට් වෙන්න කොහොමද දන්නවද? මොකද කරන්නේ කියලා කල්පනා වලට එහෙනම් ලැවෙන්ඩර් මලක් දැන් අපි වැඩසටහන දැන්ට තාවකාලිකව නිමා කරා අපි අපේ දසුන් අතපත්තු මේ වැඩසටහන නිමා කරනවා. ඉතින් දසුන් අතපත්තු මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. ඒ වගේම අපේ හාමුදුරුවෝ ගොඩක් මහන්සිලා තිනවා. තව නම් නොකියව ගොඩක් අය ඉන්නවා. ඉතින් කොහොමද අපි සුබපතමු දසුන්ගේ මේ වැඩසටහන ඉදිරියට සාර්ථක වෙන්න කියලා අපි සුබපතමු දසුන්ට. හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා කියනවා. ආයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. එයා එනවා එයාගේ අරය එක්ක එයා එනවා එයාගේ අරය එක්ක ඔයාලත් එන්න ඔයාගේ අරය එක්ක නෑ එයා එනවා එයත් එක්ක මං එනවා තනියම. අපිට ඉතින් කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්. ඕක මේ සාමාන්‍ය ඒ කියන්නේ විනාඩි ගානක ෆිල්ම් එකක් යනකොට අපිට සාමාන්‍ය දැන්
තියරි එක විනාඩි 30යි. විනාඩි 30ක් තමයි ෂෝට් ෆිල්ම් එකක් තියෙන්නේ. සමහර අය දන්නේ නැහැ ලංකාවේ මේ කෙටි චිත්‍රපට තරඟාවලියක් පවතින රාජ්‍ය මට්ටමේ. ඒකවත් දන්නේ නැහැ ගොඩක් අය. ෂෝට් ෆිල්ම් එක කියන එක මිනිස්සු ගණන් ගන්නෑ. සමහර අය හිතාගෙන ඉන්නේ ෂෝට් ෆිල්ම් එකක් කියන විනීලා, වස්තිලා එයාලා කරන්නේ ෂෝට් ෆිල්ම් එකක් කියලා. ඒක ෂෝට් ෆිල්ම් එකක් නෙමෙයි. දැන් ඉන්දියාවේ යාළුවනේ හැමතැනම ඒක තියෙනවා. ඒකයි මම ෂෝට් ෆිල්ම් එකක් තියෙනකොට මම ඒක දැනුවත් හිටියා. ඔව්. මේ ඒක මම ජාත්‍යන්තරේ ෂෝට් ෆිල්ම් කියන ලොකුම තියෙනවා. තියෙනවා. අපේ එහෙම එකක් නැහැ. ඒ නිසා දැන් ඒක තමයි පළවෙනි වැඩි ෂෝට් ෆිල්ම් ලංකාවේ එකක් තියෙනවද කියලා දන්නේ. ඔව් ඒක. ඒක පළවෙනි. ඉතින් ඒකට සහයෝගය දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි අර අතන පොලිසිය ගාවෙන් ඉන්න කියලා ඒත් එන වෙලාවක්. ඉතින් මම ගමනේ පොලිසිය දැක්ක ගමන් වම් අත පැත්ත මේ බලන්න එතකොට මෙහා පැත්තේ මේ සම්පත් බැංකුව තියෙන සම්පත් බැංකුව මට කිව්වේ මේ පොලිසිය තියෙන ඔතරින් උඩට දාපු පාර ගියා. ඕ සිග්නල් එක දැම්ම මම හැරෙව්වා බයික් එකේ. ඊට පස්සේ කියනවා මොකද බැංකුවක් කිව්වා. මම ඊට සාමර කෝල් කරන් කිව්වා සෙලාන බැංකුව ඉස්සරහා ඉන්නේ කියලා. ඊට ඒක ලොකු ලයිට් කරනවා කියලා. මම එතකොට තිබ්බ පිටිපස්සේ ට්‍රාන්ස්ෆෝමරේ. මේ තියෙන ලොකු ලයිට් කරනවා කිව්වා. එතකොට ට්‍රාන්ස්ෆෝමරේ ලයිට් කරලා ගන්න බැරිද? Hi guys, දැන් වෙලාව රෑ 8:50යි. ඇත්තටම මේ වැඩෙත් එක්ක පොඩි දුක හිතෙන වැඩකුත් මම සිද්ධ වුණා. ඒ තමයි ඇත්තටම මගෙත් එක්ක ආවා අපේ ප්‍රොඩියුසර් ඒ කියන්නේ අපේ දසුනා. අපි හෝල් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා එතන වැඩ ටික ඔක්කොම මැනේජ් කරලා ඒ කියන්නේ වැඩ ටික සංවිධානය කරගත්තට පස්සේ හදිස්සියෙම පොඩි අසනීප තත්ත්වයක් ඉන්න යා හොස්පිටල් එකේ නැවැත්තුවා. සමහර විට ඒක ලොකු අසනීපයක් මේ නෑ මං හිතන්නේ එහෙම දෙයක් නැතුව ඇති. අපි ඉක්මනට එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඉතින් මම තවත් එයා මේ ව්ලොග් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව මීට වඩා කරන්න බලාපොරොත්තු වෙන් හිටියේ. දැන් කොහොමත් මං ගෙදර යන්න මට කොහොමත් ඉතින් තනිපංගල විතර මට ගෙදර යන්න එන්නේ. ඉතින් කොහමරි මං යනවා. ඉතින් ප්‍රොඩියුසර් අපේ දසුනට ඉක්මනට සුවය වෙන්න කියලා අපි හැමෝම හදවතින් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද වැඩ දවසේ වැඩ කටයුතු ටික සාර්ථක වුණා හොඳටම. හාමුදුරුවෝත් ගොඩක්ම සහයෝගය දුන්නා. ඉතින් අලුත්ම ලොග් එකකින් අලුත්ම දවසක අපි හම්බෙමු. See you again.